නකුල මාතයි නකුල පිතයි ගාව තිබුණු සමාන ලක්ෂණ 4ක් තියෙනවා. දැන් අද යන ගමන් දෙන්නත් කුටු කුටු ගා යන්න ඕන. හොඳේ ඔයා ගාව තියනවද මේවා කියලා. එකක් තමයි සමාන සීල තියෙන්න ඕන. තේරුණාද? සමාන සීලයක් තියෙන්න ඕන. ඒ සීලය කියන්නේ බාහිරට පේන දෙයක් නෙවෙයි. අභ්‍යන්තරයෙන් පවතින නිවීම. ඒක තියෙන්නේ අභ්‍යන්තරේ. ඔකට තමයි හරි ලස්සනට අර විසාකාවට දුන්න උපදේශවල පළවෙනි එක මොකද්ද කිව්වේ? ඇතුළත ගිනි පිටට දෙන්න එපයි කියලානේ. එහෙම වෙඩින් එක්කවත් අවස් මේ උපදේශ දීලා තියෙනව දැකලා තියෙනවද? නෑනේ. හෝල් එක හොයන්නයි, අෂ්ටක කියන්නේ කවුද කියලා බලන්නයි, වෙඩින් ඩ්‍රෙස් එක කොහින්ද හොයන්නේ කියලා බලන්නයි, මේකප් ආටිස්ට් නම ගියපු කෙනෙක්ද ඒකනේ හොයන්නේ මිනිස්සු. ඒ වුණාට ඇල්බම් එක ගෙදර එන්න කලින් ඩිවෝස් වෙලා. නේ දැන් අර අපේ ඉන්න ළමයේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඔයා ගාව තියෙන ඇල්බම් 22ක්ද 26ක්ද කොහෙද? කාගේවද? අනුන්ගේවා. ඇල්බම් එක අරන් ගිහිල්ලා නැහැ. ඇයි? ඩිවෝස් වෙලා. මොකක් නැතිකමද? සමාන සීලයක් නැහැ. පළවෙනිම සීලේ තමයි ඉවසන්න බෑ. දෙන්නටම සමාන නම් ඉක්මනටම කැඩෙනවා. විවාහ ජීවිතේ දැන් ඔන්න හොඳම උදාහරණේ අම්මයි තාත්තයිනේ. ওই ජීවිතේ නොඉවසන්න කාරණාවේ නැද්ද? දහසක් දේවල් තිබ්බා. ඉවසන්නේ නැත්තම් වළඳක් බිඳුනා වගේ දෙන්නටම වෙන් වෙන්න තිබුණා. කවදාකවත් එකතු කරන්න හම්බ වෙන්නේ නැහනේ. හැබැයි ජීවිතය අද දක්වාම ආවේ මොකක් තිබ්බ නිසාද? සමාන ඉවසීම තිබ්බ නිසා. හැම පෞල් ජීවිතයකම තියෙන්නේ මොකක්ද? සමාන ඉවසීමක් තියෙන්න ඕන. නෝනට ඉවසන්න පුළුවන් වෙන්න ඕන මහත්මයාගේ තියෙන කටයුතු, මහත්මයාට ඉවසන්න පුළුවන් වෙන්න ඕන නෝනගේ තියෙන කටයුතු. අනුකම්පා දක්වන්න ඕන ස්වාමි බිරිඳට. කවුද? ස්වාමියා. දැන් අද සමාජය කියනවනේ අර මේ හරි ලස්සනයි. මං බණ කියන්න සහ දේශනවලට යනකොට හම්බ වෙනවා. එක දුවක් මට කියන මගේ ස්වාමියා මට අනුකම්පා කරනවට මං කැමති නැහැ. මොනවටද කැමති නැත්තේ? අනුකම්පා කරන. මං හොය ඇයි පුතා ඔයා කැමති නැත්තේ අනුකම්පා කරනවට? මං ඊතනට වැටිලා නැහැනේ. මම ටීචර් කෙනෙක්. මොකද්ද කියන්නේ? මම ටීචර් කෙනෙක්. මං කො නෑනේ අනුකම්පා දක්වන්නවට ආදරේ නිසානේ. ඉතින් කොච්චර හොඳයිද අනුකම්පා කරන. නෑ නෑ මට එහෙම ඕනේ නෑ. රෙස්පෙක්ට් කරන්න. ඒ ඇති. එයා මොකක්ද ඉල්ලන්නේ? ඕ අනුකම්පාව ඕනේ නෑ. ඒ කියන්නේ එයා එනකොට නැගිටින්න ඕන, ගරු කරන්න ඕන. ඒකනේ රෙස්පෙක්ට් කරනවා කියන්නේ. නෑ අනුකම්පාව කියන්නේ ඇතුලෙන් එන එක. එතකොට ස්වාමි බිරිඳකට ස්වාමියෙක් විසින් කරන්න ඕන ලොකුම උපකාරය මොකක්ද? අනුකම්පාව දක්වන්න ඕන. අනුකම්පාව දක්වන්න හේතු 5ක් තියෙනවා. අහලා තියෙනවද? නෑනේ. එහෙනම් අද අම්ම එනකොට හිතා යන්න මහත් එහෙනම් මට මේවට තමයි අනුකම්පා කරලා තියෙන්නේ. පළවෙනි එක තමයි තමන්ගේ අම්මයි තාත්තයි දාලා තමන් ගැන විශ්වාසයකින් පතිකුලයට ආවා නේද කියලා අනුකම්පා කරන්න ඕන. බිරිඳක් වෙලා ස්වාමියෙක් ළඟට යන්නේ කාන්තාවකට තියෙන ලොකුම ආරක්ෂිත භූමියෙන් ගැලවෙනවා. ඔයත්තන්ටත් දරුවෝ ඇති. දරුවන්ට තියෙන වැඩිම ආරක්ෂිත භූමිය කවුරු ගාවද? අම්මයි තාත්තයි. වෙන කවුරුත් නෑ අපිට. ගැහණු දරුවෙක් ඇඳුමක් ලියාගෙන හිටියත් තාත්තා ගාව තාත්තගේ හිතක රාගයක් උපදින්නේ නෑ. ඒ වුණාට පරිසරයට ගියොත් විශාල අනතුරක්. අපි අතින් වචනයක් වැරදිවට කියවුණත් තාත්තා ගාව හෝ අම්මා ගාව අපිට ඒකට විරුද්ධව වචනයක් ගොඩ නැගෙන්නේ නෑ. ඒ තමයි ජීවිතයේ ආරක්ෂිතම භූමිය. වෙන කොහෙවත් නෑ ලෝකේ. පෙන්ටගනේට ගියත් ඒ වගේ ආරක්ෂාවක් නෑ. පොළොවට ගිහිල්ලා ඇතුළට බහැලා හිටියත් ඒත් ආරක්ෂාවක් නෑ. කවුරු ගාවට වඩාද? අම්මයි තාත්තයි ගාව. පළවෙනි මේක තමයි ඒ ආරක්ෂිත භූමියෙන් ගැලවිලා බිරිඳක් ස්වාමියෙක් ළඟට යන්නේ විශ්වාසයෙන්. ඒ නිසා මම දැනගන්න ඕන බිරිඳක් එක්කගෙන ආවහම පළවෙනියට කරන සත්කාරය තමයි විශ්වාස කළා නම් නොබිද විශ්වාසය රැක ගන්න ඕන. ඒක තමයි පළවෙනිම දක්වන අනුකම්පාව. මොකක්ද? සියලු ආරක්ෂාවන් දාලා මං ගාවට ආවේ ඒ නිසා මං රැක ගන්න ඕන. දැන් ඔයත් බලන්න සමාජයේ එහෙම අය දින්නේ නැති අයද කියලා. විශේෂයෙන්ම ගැහණු දරුවෙක් ගෙදරක හැදෙන්නේ හරියට අර මලක් වගේ. ප්‍රශ්න කවදාකවත් වැඩි හිටියෝ දෙන්නේ නැහැ.
කවදාකවත් වැඩි හිටියෙක් දූ කෙනෙකුට පිරිමි ළමයෙකුට නම් ඕන තරම් ප්‍රශ්න දෙනවා. 25 පැන්න ගමන් කියනෝනේ නේ උඹ ගිහින් හම්බ කරගනින් අය මං ගාවට එන්න එපා කියලා. ඒ වුණාට ගැහණු දරුවෙකුට කවදාකවත් කියන්නේ 7:00 8 වෙනකොට රෑ වෙන ජොබ් එකක් නම් තාත්තා තමයි යන්නේ කොහටද? බස් හෝල්ට් එකට. තාත්තා තමයි යන්නේ කම්පැනි එකේ දොර ළඟට. හැබැයි යනකොට තාත්තගේ ඇඟේම දාඩිය සුවඳ එනවා. කාගේ ආදරේ හොයාගෙන ගිහිල්ලාද? දූගේ ආරක්ෂාවක් තියෙන්න ඕන, රැකවරණයක් තියෙන්න ඕන, අනතුරක් වුණොත් වළක්ව ගන්න ඕන කියලා පෙර ජීවිතේ තමන් ආරක්ෂා කරන්නේ ගෘහ ජීවිතේන දෙමව්පියෝ දෙන්න. ස්වාමියෙක් ආන්ගේ නිසා ඇයට මොකක් කරන්න ඕනද? අනුකම්පා කරන්න ඕන. පවුනේ මං ගැන හිතලා ආවනම් මේ ඇදෙන තුරු රැක ගැනීම මගේ වගකීම කියලා අනුකම්පා කරන්න ඕන. දෙවෙනි කාරණාව තමයි පිරිමියෙකුට ඒ බඳු දුකක් ඇති වෙන්නේ නැහැ. කාන්තාවකට පමණක් ඇති වෙන තියෙනවා. මාසික පිරිසුදු භාවයටපත් වෙනවා. ගැබ සූදානම් වෙනවා දරුවෙකු පිළිසිඳ ගන්න. ඒක පිරිමියෙකුට දැනෙන්නේ නැති වේදනාවක්. හැබැයි මේ වේදනාව කාටද තියෙන්නේ? කාන්තාවට. ඒ නිසා කියනවා භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ස්වාමි දියණියගේ හැසිරීම පිළිබඳව බලලා අනුකම්පා දක්වන අයෙක් වෙන්න ඕන. බලන්නකො බුදුරජාණන් වහන්සේ කොච්චර සංවේදී වුණාදනේ. වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් ඔය ගැන කියලා නැහැ. වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් ඔය ගැන කියලා නැහැ. උන්වහන්සේ කියනවා ගැබක් දැරීමට සූදානම් වෙනවා මාසකට වරක්. ඒ කියන්නේ දින 28කට සැරයක්. ඒ නිසා ඒ බඳු කාන්තාවන්ට අනුකම්පා දක්වන්න ඕන. ඔන්න කවුද දක්වන්න ඕන? ස්වාමියා. නැත්තම් පෞල් ජීවිත විනාශ වෙනවා, කැඩිලා යනවා. ඒක තමයි ස්වභාවය. අනුකම්පා දක්වන්න ඕන. තුන්වෙනි කාරණාව කියනවා භාග්‍යවතුන් වහන්සේ කාන්තාව තමයි ගැබ්බර වෙන්නේ. දරුවෙකු කුසක දරාගන්නේ කවුද? කාන්තාව. ඒ නිසා ඇගේ තියෙන කායික වේදනාවත් මානසික වේදනාවත් දැනගෙන අවබෝධ කරගෙන ස්වාමියා විසින් ඇයට අනුකම්පා දක්වන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ස්වාමි බිරිඳ මව් කෙනෙක් වෙන්න යන්නේ. ඒ නිසා අනුකම්පා කරන්න ඕන. මවක් වෙන්න යනකොට ඒ කාන්තාව සම්පූර්ණේ රූපයෙන් වෙනස් වෙනවා. කාන්තාවක් වැඩිපුරම කැමති මොකටද? රූපෙටනේ. මහත්යතුෝ කියන්නේ ඇත්තට එහෙම තමයි කියලානේ. ඕනෑම කාන්තාවක් රූපෙට රුන්නේන ආකප්පේන හසිතේන භාසිතේන සංකප්පේන ඔය හතරට තමයි කෙනෙක් ආදරය කරන්නේ. නේ ඔයත් උනා කියන්නේ ලව් කරනවා කියලානේ. කෙනෙක් ආදරය කරන්නේ මොකටද? රුන්නේන හසිතේන භාසිතේන සංකප්පේන ඔය හතරට. ඔය හතර දන්නේ නැති මිනිස්සෙකුට ප්‍රේම කරන්න බෑ. රුන්නේන රූපේට තමයි කවුරුත් ඇලුම් කරන්නේ. කාන්තාවක් රූපෙට කැමති. ඕනෑම කාන්තාවක් රූපෙට කැමති. ඒ නිසා රූපේ Tamanගේ විනාශ වෙනවා. කවුරු දරාගෙන ඉන්න නිසාද? දරුවෙකු දරාගෙන ඉන්න නිසා. එතකොට Taman කැමති රූපේ Taman ඉස්සරහම නැති වෙනවා. හැබැයි ස්වාමියාගේ පරම්පරාව හදන්න තමයි ඇය ගැබ දරාගෙන ඉන්නේ. දැන් එහෙනම් අනුකම්පා දක්වන්න ඕනද නැද්ද? අනුකම්පා දක්වන්න ඕන. ඔය අතන්ට හම්බ වෙලා නැහැ. නමුත් මට හම්බ වෙලා තියෙනවා. ඔය මම A level කරන කාලේ අපේ පුජ්‍යලික පන්ති ඉගෙනගත් එක දැරිවියක් හිටියා. බොහෝම ලෙන්ගතුයි භික්ෂූන්ට. අපට දානෙත් ගෙනල්ලා පූජා කරලා තියෙනවා. අපි හිතුවේ මහාන වෙයි කියලා. ඒ තරම් හරි මේ ශාසනයට ලෙන්ගතුයි. ඒ දුව මේ ඔය මම බණ කියනවා අහලා දවසක් මට කතා කරලා කිව්වා හාමුදුරු කියන කතාව ඇත්තම තමයි කියලා. මං කොමුකෝ ඇත්ත කතාව කියන්නේ. කියනවා හාමුදුරුවෝ මගේ දෙවෙනි දරුවා කතා කරන්නේ. දැන් අවුරුදු 7ක් විතර කතා කරන්නේ. මම ඒ කතා කරන්නේ නැත්තේ නෑ හාමුදුරුවනේ. දරුවා කුසේ තියාගෙන ඉන්නකොට මහත්තයා මට එක දවසක් ගැහුවා. මට හුස්ම ටිකක් ඉර වුණා කියලා දැනුණා. මං හිතනවා ඒ ආපු පීඩනය නිසා වෙන්න ඇති තාම දරුවා කතා කරන්නේ. මම මේ රෝහල්ගෙන යනවා. හාමුදුරුවන්ගේ බණ අහනකොට මට ওই කතාව ඇහෙද්දි මට හිතුණා ඒක නිසාද දන්නේ නැහැ උනේ මේක කියලා. බලන්නකො කුසක හිටපු දරුවා නිහඬ වුණේ මව උඩට ගත්ත හුස්ම ටික හිර වෙච්ච නිසා. එහෙනම් ගැබක් දරාගෙන ඉන්න බිරිඳකට මොනව කරන්න ඕනද? අනුකම්පා කරන්න ඕන. ඒ වුණාට සමාජයේ එහෙමයි ඉන්නවද? හරි අඩුයිනේ. එක්ක කසිප්පු බීගෙන එනවා, එක්ක වැරදි වැඩ කරලා එනවා, ගෙදරට දහවද දෙන්න පටන් ගන්නවා. එතකොට ගෙදරක් නේ තියෙන්නේ, හෝටල් එකක් නෙවෙයිනේ.
නේ. එතකොට ඒ බඳු කාලයක හෝටල් එකක් වගේ ගෙදර තියාගන්න බෑනේ. අතු ගන්න බැරි වෙන්න පුළුවන්, වාජන හොදන්න බැරි වෙන්න පුළුවන්, වැටුණු තැන නිින්ද යන්න පුළුවන්. දහසක් කායික වේදනාව දැනෙනකොට ස්වාමියා විසින් ඇයට මොනව කරන්න ඕනද? අනුකම්පා කරන්න ඕනනේ. තමන් ඒ වැඩ ටික කරලා දීලා ඒ ජීවිතයට සපෝට් එකක් වෙන්න ඕන, උපකාරයක් වෙන්න ඕන. එහෙම නැතුව තමන් ආධිපත්‍ය පතුරලා හරියන්නේ නෑ. කවුද මේ කියලා තියෙන්නේ? බුදුහාමුදුරුවනේ. දෙන්නම උන් ඒ නිසා තමයි අද අවුරුදු ගාණක් ආවේ. අනුකම්පා දක්වන්න ඕන. රූපේ තමන් ගාවුම් බලාගෙන දිදිය වෙනවා. කිරි දෙනවා කියලා කියන්නේ මොකක්ද? සම්පූර්ණයෙන්ම ඇඟ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඇටකටු දිරන්න පටන් ගන්නවා. තමන් කාන්තාවක් කැමති මොනවටද? කේස කල්යාණි, දන්ත කල්යාණි, චවි කල්යාණි. කල්යාණ කීයකට කැමතිද? 5කට කැමති. එහෙනම් දරුවෙකු හදනවා කියද්දි කොණ්ඩේ යන්න පටන් ගන්නවා. තමන්ගෙම S2කින් තමන්ගෙම S2කට පේනවා. තමන්ගෙම පනාවෙන් හිස පීරුවාම කෙස් ටික ගැලවිලා පනාවේ රැඳෙනවා. ඔයත් හිතනොත් ඒක ලේසි වැඩක් කියලා. ඒක කාන්තාවකට දරන්න හරි අමාරුයි. වචනවලට පෙරළුවේ නැති වුණාට දහසක් වතාවක් ඌල්ලලා වැටෙනවා. මොකක්ද? විවිධ සැම්පු වර්ග දාපු, සැලෝන් එකට ගියපු, වැඩ දාලා පීරපු, ඉස්කෝලේ ගියපු කාලේ ඉඳලා රැකගත්ත කාන්තාවක් කොහොමත් එහෙමනේ. ගැටයක් වැටුණත් කපන්නේ කඩන්නේ නැහනේ. මොනවද කරන්නේ? අම්මා ළඟට ගිහිල්ලා ගැටේ ලියා ගන්නවා. කෙස් ගස් 10ක විතර තියෙන ගැටයක් කපන්නේවත් නැහැ. මොකද කරන්නේ? අම්මා මේක ලියලා දෙන්න කිව්වන් පස්සේ තෙල් වර්ග දාලා හරි කමන්නේ ගැටේ ලියනවා. එහෙනම් කොණ්ඩෙට කැමතිද නැන්ද? කැමති. ඒ කොණ්ඩේ තමයි පනාවට ගැලවිලා ඉන්නේ. ඇයගේම අද්දකින් තමයි කොණ්ඩේකට ගුලි කරන්න වෙන්නේ. ඔයත් හිතනවාද ඒක ලේසි දෙයක් කියලා? ඒක හරි අමාරුයි. අනුකම්පා දක්වන්න ඕන. කවුද මේ බුදුරජාණන් වහන්සේ පෞල් ජීවිතයක් පැවැතින්නේ මේ කාරණාත් එක්ක? මේ කාරණාත් එක්ක. ඔන්න රූපේ නැති වෙලා යනවා බලාගෙන ඉන්නකොට. ඊටත් වඩා ලොකු වේදනාවක් තියෙනවා. වැඩ කරන ආයතනක නම් ආයතන අයත් කියනවානේ ඔයා හරි වෙනස් වෙලානේ, කෙට්ටු වෙලානේ, ඇදිලා ගිහිල්ලානේ. ඒත් ඇය හිතන්නේ කවුරු ගැනද? දරුවා ගැන හිතනකොට කියනවා මන් නෑ මට දරුවෙක් ඉන්නවනේ. දැන් ඉතින් අම්ම කෙනෙක්නේ. ඇඳුමෙන් පවා වෙනස් වෙන්න වෙනවා. අඳින්න වෙන්නේ මව් කෙනෙක් අඳින ඇඳුමක් ඇඳුමෙන් වෙනස් වෙන්න වෙනවා. හැසිරීමෙන් වෙනස් වෙන්න වෙනවා. මව් කෙනෙක් ලෙස හැසිරෙන්න වෙනවා. වචන පාවිච්චි කිරීම වෙනස් වෙන්න වෙනවා. මව් කෙනෙක් ලෙස හැසිරෙන්න, වචන කතා කරන්න වෙනවා. නිදි වර්ජිතව දරුවව රකින්න වෙනවා. නිදි වර්ජිතව රකින්න වෙනවානේ. තාත්තට නම් පැත්තකට වෙලා නිදියන්න පුළුවන්. එනමුත් දරුවා නිදියන්නේ අම්මා ගාව. මූත්‍රා කළත් අවදි වෙන්නේ කාටද? අම්මට. ඇඬුවත් අවදි වෙන්නේ අම්මව. එහෙනම් අම්මටද වේදනාව වැඩිපුර තියෙන්නේ තාත්තටද? අම්මට. ඒ නිසා අනුකම්පා දක්වන්න ඕන කියනවා. මේවා ඇත්තටම බනට නෙමෙයි, මේවා ටියුෂන් කරන්න ඕන මිනිස්සුන්ට. කසාත බඳින්න දවසේ ගිහිල්ලා කියලා දෙන්න ඕන බන කතාවක්. බුදුරජාණන් වහන්සේ කියන අනුකම්පා කරන්න කියනවා. දෙවෙනි එක මොකක්ද? ගැබ්බර වෙනවා. අම්මා දාලා එනවා, තාත්ති දාලා එනවා. ඊළඟට මාසික පිරිසිදු වීමකටපත් වෙලා දරු ගැබ සූදානම් වෙනවා. පස්සේ දරුවෙකු පිළිසිඳ ගන්නවා. කීයද? 3යි. ඊළඟට කාන්තාවට තවත් දුකක් තියෙනවා. බැරි වෙලාවකවත් ස්වාමියා නැති වුණොත්, මිය ගියොත් ස්වාමි බිරිඳට තනියම සමාජය තුල ජීවත් වෙන්න බෑ. දැන් හිතන්නකෝ හදිස්සියේවත් තාත්තා මිය ගියා කියලා. අම්මට මොන ධනෙ තිබ්බත් තනියම ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. ඔය වගේම අත් දෙක පොරවගෙන දරුවෝ ළඟට ගිහින් ඉන්න වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක කාන්තාවට දුකක්ද සැපද? දුකක්. හරියට අත් දෙක ගැට ගහලා කකුල් දෙකත් ගැට ගහලා වතුරට දැම්මා වගේ. ඔළුව උඩට තියාගෙන ඉඳීවි. නමුත් කාගේ රැකවරණ යටතේද ජීවත් වෙන්නේ? දරුවන්ගේ රැකවරණ යටතේ මව් කෙනෙකුට ජීවත් වෙන්න වෙනවා. පිය කෙනෙකුට නම් තනියම හරි ජීවත් වෙන්න පුළුවන්. ඒක කාන්තාවට සැපද දුකක්ද? දුකක්. ඒ නිසා මොනව කරන්න ඕනද? අනුකම්පා දක්වන්න ඕන. 5 වෙනි දුකක් තියෙනවා. 4 වෙනි දුක තියෙනවා. ඒ දුක තමයි කිසිම ලෝකේ පිරිමියෙකුට උදා නොවන කාන්තාවකට පමණක් ඇති වෙන දරුවන් ප්‍රසූත කරන වේදනාවට විඳින්න වෙන්නේ කාටද? මව්ට විතරයි. ඒක බුද්ධ දේශනාවේ දැක්වෙනවා. මට ඕක මං කීප වතාවක් කියලා තියෙනවා.
ඔය දේශනාව මම කියවපු දවසට පහුවදාම බණ දෙකක් දුගොයිද තිබුණා කැන්සල් කරගෙන ගෙදර ගියා. ඒ කියන්නේ මට හරිය අනුකම්පාවක් හිතුණා අම්මා ගැන. ඒ තමයි එකම අස්ති කොටසක් කෑලි 40කට කඩනවා වගේ කියලා. එකම අස්ති කොටසක් කීයකටද? කෑලි 40කට. මට නිකන් මේ කරකිල්ල වගේ. ඒ කියන්නේ වැලිමිටේ ඉඳලා මැණික් කටුව දක්වා මේ ඔර්ලෝසු බඳින සීමාව තියෙන. ඔතන දක්වා අඩියක් තියෙනවා. ওই අඩියක කෑල්ල කෑලි 40කට එකවර කඩනවා වගේ වේදනාවක්ලු. දරුවෙකු ප්‍රසූත කරන වේදනාව. මට හිතුණා අපි මොන වැඩ කළත් වැඩක් නැහනේ ඒ විදුක විඳපු ගැහණිව බලලා එන්න ඕන කියලා. ගියා බලලා එන්න කියලා. ඉතින් අම්මා දන්නෙත් නෑ මම ගෙදර යනකොට අම්මා කුස්සියට වෙලා මොනවා හරි උයනවා. ඉතින් මේ සාලෙන් ඇතුල් වෙලා කුස්සියටම ගිහිල්ලා මේ නිකන් කිව්ව පිටිපස්සේ ඉඳගෙන මේ මොනවද හදන්න කියද්දි අම්මා පිටිපස්ස හැල්ල බලද්දි හාමුදුරුවෝ. එහෙම්මම ඉඳ වුණා අර මේ කොළඹු කැටේ අර පොඩි ලීයක් ගහපු කත්තේ ඕක ඉඳගත්තා. මම මොකෝ කියලා. අම්මා අඬනවා. ඊට පස්සේ මම මොකටද අඬන්නේ කියලා. කියන්නේ නැතුව ආවේයි දානේ හදන්න තියන්නේ අප්පනේ කියලා. මම කොහේ මෙන්න මේ බණ කතාවක් කියෙව්වා. ඇත්තට මේ වගේද වේදනාව කියලා අහන්නයි ආවේ කියලා. මගෙන් අහනවා සිවුරවත් අරින්න නෙවෙයිනේ කියලා. මං කොහේ වෙන කෙනෙකුගෙන් අහන්න බෑනේ. ඒ නිසායි අහන්න ආවේ කියද්දි කියනවා ඔව් නමුත් ඒක දැනුන්නේ නෑ. පොඩි හාමුදුරු ඉපදිලා ආපහු දොස්තර මහත්තුරු ගෙනල්ලා මගේ පපුවෙන් තියනකොට නිකන් අපි දිහා ඇස් ඇරලා බලනකොට ඒන වේදනාව හැම නැති වෙලා යනවා. ඒ වෙලාවට වේදනයි තමයි ඇත්ත. ක්ලාන්ත වෙනවා. ඇඟ පර නැති වෙනවා. විලාප නගන්න හිතෙනවා. හවුහරණක් නැති බව ඇඟ වෙනවා. මැරෙයිද කියලා හිතෙන වෙලාවල් එනවා. පැය දෙකමාරක් 3ක් විතර දරුවෙකු ප්‍රසූත කරන්න හරි බයක් ඇති වෙනවා හිතේ. නමුත් ඒක දරුවා දකින්නකොට නම් පොඩි හාඳුරුනේ නැති වෙලා යනවා. ඒක පුදුම දෙයක්. ඒ වෙලාවෙම මන් දන්නෙත් නැතුව එකකින් කිරි නිකන් එනවා. දරුවෝ බොන්න ඕනෙත් නෑ. නිකම්ම කිරි එනවා. ඒක ස්වභාවයක්. ඒක උපදින සෙනෙහසත් එක්ක කියලා. මං ඉතින් එහෙම ඔලුවට පොඩ්ඩක් අත තියලා මං වානේ උච්චර ඇති. දැන් වහන්නත් බෑනේ. එහෙම අනිත් පැත්තට. ඒ බඳු දුකක් විඳින්නේ ලෝකේ කාන්තාවක්. ඒ නිසා මොනව කරන්න ඕනද? අනුකම්පා දක්වන්න ඕන. ඕන අද අම්මා ළඟ තියාගෙන තාත්තා අනුකම්පා දක්වපු පහම කියලා දුන්නා. නේ? කීයක්ද කියලා දුන්නාද? 5ක් කියලා දුන්නා. ඊට පස්සේ දුවේ අම්මා තාත්තා ගාව ඉන්නේ අවුරුදු 18ක් 20ක් වගේ කාලයක් විතරයි. ඊටු ටික මැරෙනකම් ඉන්නේ කවුරුත් එක්කද? ස්වාමියාත් එක්ක. ඒ නිසා තමයි සමසීල තියෙන්න ඕන. දෙන්න ගාවම තියෙන්න ඕන තිබිච්ච දේ මොකක්ද අද දක්වාම? සමාන සීලයක් තිබුණා. මහත්තයා ඉක්මව නෝනා ගියේ නෑ. නෝනාව ඉක්මවා මහත්තයා ගියේ නෑ. නොයසන්නේ හේතු රාශියක් එන හැම වෙලාවෙකම ඉවසුවා. එතනින් මග ඇරලා ගියා. ප්‍රශ්නේ සාකච්ඡා කළා. සතුටින් ඉඳගෙන සතුටින් ප්‍රශ්න විසඳලා මේසෙන් නැගිටලා ගියා. ඒ නිසා අදත් දෙන්නත් එක්ක සතුටින් ජීවත් වෙනවා. සම සීල. ඊළඟට මොකද්ද තියෙන්න ඕන? සම ත්‍යාග තියෙන්න ඕන. ත්‍යාග කියන්නේ මොකද්ද? පරිත්‍යාගය තියෙන්න ඕන. අම්මා කොහොමත් කැමති අම්මගේ අම්මටයි තාත්තටයි. ඇයි මහත්තයෙක් හිටියට අම්මා වැඩිපුර ආදරේ කාටද කියලා ඇහුවොත් තමන්ගේ අම්මටයි තාත්තටයි. ඒක ස්වභාවය. මගෙන් කවුරු හරි ඇහුවත් මාත් කියන එකම. නේ දැන් අර ගම් වතුර ආවට පස්සේ අපි ටෙලිෆෝන් කළේ අපේ අයටනේ. ග්‍රාම සේවකට කතා කරලා ගමේ අය ගැන නෙමෙයිනේ අපි ඇහුවේ. බැඳුණු කෙනාට තමයි දුක තියෙන්නේ. ඒ නිසා අපි රවට්ට ගන්න ඕනේ. ස්වාමි බිරිඳ කැමති ස්වාමි බිරිඳගේ මේ දෙමව්පියන්ට, ස්වාමියා කැමති ස්වාමියාගේ දෙමව්පියන්ට. එහෙනම් මොකද තියෙන්න ඕන? ත්‍යාගය තියෙන්න ඕන. අම්මා ගාවයි තාත්තා ගාවයි ඔය ත්‍යාගය තිබුණා. අම්මගේ අම්මට තාත්තට සලකන්න යනකොට තාත්තා නීති දැම්මා නම් මොකද වෙන්නේ? බිරිඳ යනවා. මං උනත් එහෙමයි. මට අපේනා කවුරු කිව්වොත් අම්මට සලකන්න එපා කියලා කිව්වොත් එහෙම අපි සිවුරත් අරේනේ. නේ අපි කෙලෙස් සහිතව භූමියකනේ ඉන්නේ. එහෙම කැමති නැහැ කවුරුත්. එහෙනම් ත්‍යාගවන්තකම තියෙන්න ඕන. Tamanට අතහරින්න පුළුවන්කම තියෙන්න ඕන. කමක් නැහැ ඔය අම්මයි තාත්තයි දෙන්න බලලා එන්න. සලකනවා නම් සලකලත් එන්න. මොනවා හරි දෙන්න තයක් තියෙනවා නම් දීලත් එන්න කමක් නැහැ. ඇයි මගේ ස්වාමි බිරිඳගේ අම්මයි තාත්තයි. දැන් පරිත්‍යාගය තිබ්බද නැද්ද? තිබ්බා. ස්වාමියා හම්බ කරනවා වෙන්න පුළුවන්.
ඒ වුණාට ස්වාමියා කියනවා අනේ මගේ සහෝදරයාට ටිකක් ඉගෙන ගන්න ඕන කීයක් හරි දෙන්න වෙයි. අම්මා විරුද්ධ වුණා නම් අම්මට වඩා බැඳීම තියෙන සහෝදරයාත් එක්ක. ඇයි මතක් වෙනවා අපි මිනිස්සුනේ එක සෙල්ලම් ගෙදර සෙල්ලම් කරන්නේ නැති. එක බස් එකේ නැගලා ඉස්කෝලේ යන්නේ නැති. එයාගේ කලිසම අඳින්නේ නැති. එයාගේ ෂර්ට් එක අඳින්නේ නැති. සහෝදර බැම්ම කොහොමත් තියෙනවා. ලේට ලේ කකියන එක කොහොම හරි වෙලාවක එනවා. ඔයත් හිතනවද නැහැ කියලා. මොන විරසකකන් තිබුණත් විපතක් වෙච්ච ගමන් සහෝදර එකතු වෙනවා. හොඳට මට අත්දැකීම් තියෙනවා. මේ මරාගෙන ඉන්නේ විපතක් වෙච්ච ගමන් ඔක්කොම පැත්තකින් තිබ්බ කට්ටිය එකතු වුණා. ලේට ලේ කකියනවා. ඕක මාත් එක අත්දැකීමක් වින්ද. ඒ තමයි මගේ සහෝදරයා විවාහ වෙනකම් මං එයාගේ අතකින්වත් අල්ලලා නැහැ. මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගේ අතකින්වත් මං අල්ලලා නැහැ. විවාහ වෙන දවසේදී මේ මටත් එන්න කියලා ආරාධනා කරලා මම ඉතින් පිටිපස්සටම වෙලා වාඩි වෙලා හිටියේ 11ට වළඳන්න. දෙන්නම වෙලා මට වඳිද්දි තමයි මන් නිකන් බඩට තට්ටුවක් දාද්දි මාත් සංවේදී වුණා. එයත් සංවේදී වුණා. හැබැයි අවුරුදු එයාට දැන් 23යි. මට 37යි. එයා අවුරුදු 23ක් එයා මගේ අතවත් ස්පර්ශ කරලා නැහැ. ටිකක් හරි බයයි හාමුදුරුවනේ. මම දකින්න කොටත් පුටුවේ හිටියත් නැගිටලා බිත්තියට හේතු වෙනවා. ඉංජිනේර කෙනෙක්. ඒකටවත් වාඩි වෙන්නේ නැහැ. නමුත් එයාගේ මෙහෙම කුසට මං අත තියලා මං කිව්වා මේ පෞල් ජීවිතය කියන්නේ ඉවසන එකක්. ඉවසුවේ නැත්තම් මේ වෙඩින් එකේ අෂ්ටක වගේ තමයි ඔයා ගැලවෙනවා. ඒ නිසා අද ලියලා තියාගන්න ඉවසල ජීවත් වෙන්න කියලා. ඕක තමයි කියන බණ කියලා නැගිටිද්දී එයාත් සංවේදී වුණා. සහෝදරකම් කියන්නේ හරි එකට තියෙන ඒවා. ඒවට අපි විරුද්ධ වෙන්න පටන් ගත්තොත් ඒත් පවුල කැඩෙනවා. ඒක තමයි කියන්නේ ත්‍යාගය. ඒ කියන්නේ දෙන්නට දෙපැත්තෙන් අතහරින්න පුළුවන් වෙන්න ඕන. මේකක්වත් බුදු සාසනෙන් පිට නෙවෙයි. පරිත්‍යාගශීලීකම පුරුදු වෙන්න ඕනේ. එයාගේ පවුලයට කමන්නේ සලකලා එන්න. අපේ පවුලයට ආයෙත් කමන්නේ සලකලා එන්න. තරාදියක් වගේ තමයි ජීවිතේ. මොකක් වගේද? තරාදියක් වගේ. මොනවද තිබ්බද එහෙනම්? සමසීල තිබුණා, සමත්‍යාග තිබුණා. ඊළඟට මොකද්ද තිබුණේ? සමශ්‍රද්ධාව තිබුණා. ශ්‍රද්ධාව කියන්නේ ඔයත්තන්වත් පුදුම හිතේ. කොටසක් අය ඉන්නවා බිරිඳ අන්‍ය ආගමික කෙනෙක්, ස්වාමියා තවත් ආගමක. මටත් එහෙම හම්බෙලා තියෙනවා. එක්ක බිරිඳ වෙනත් ආගමක, මහත්තයා බෞද්ධ ආගමේ. කවදාකවත් විරසක වීමක් නැහැ. ඇයි? අවබෝධය. ඔයා ඒක විශ්වාස කරගෙන ඉන්න. හැබැයි මං වෙනස් වෙන්නෙත් නැහැ. ඔයා වෙනස් වෙන්න ඕනෙත් නැහැ. එකටම යනවා. පන්සලුත් යනවා, එක්කෝ පල්ලිත් යනවා, එක්කෝ කෝවිලුත් යනවා. එහෙම කවදාකවත් විරසක වෙන්නේ නැහැ. මොකක් නිසාද? ආගමක් මුල් කරගෙන. ඒක විශ්වාසයක්. ඒක විශ්වාසයක්. එහෙනම් දෙන්න ගාවම ශ්‍රද්ධාව තියෙනවා. ඒ කියන්නේ මම අදහන ආගමට මම ශ්‍රද්ධාවෙන් සලකනවා. ඒ අදහන ආගමකට දර්ශනයකට ශ්‍රද්ධාවෙන් උපකාර කරනවා. විරසක වෙන්න හේතුවක් නෙවෙයි. නමුත් දැන් එහෙම විරසක වෙනා ඉන්නවද නැද්ද? ඉන්නවා. කවදාකවත් වැඩක් නෑ වෙලා. වැඩක් වෙන්නේ නෑ. දෙන්න ගාවම තියෙන හරි අවබෝධයක්. විශ්වාසයේ ගොඩ නැගෙන්නේ ශ්‍රද්ධාවත් එක්ක. ශ්‍රද්ධාව තියෙන ප්‍රඥාවන්ත ශ්‍රාවකයන්ට විතරයි. ප්‍රඥාවෙන් නැති කෙනෙක් වුණා නම් පුංචි දෙයකටත් ගැටෙන්න පටන් ගන්නවා. උන්න මන් දැන් කාරණා 3ක් කියලා දුන්නා. 4 වෙනි එක කියන සමාන ප්‍රඥා ඇති අය වෙන්න ඕන කියලා. මොනව වෙන්න ඕනද? සමාන ප්‍රඥා. මෙතන මේ ප්‍රඥාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අවබෝධය එහෙම නෙමෙයි. නැත්නම් එහෙමත් ප්‍රඥාව කියලා කෙනෙකුට ගන්න බෑ. මෙතන ප්‍රඥාව කියලා කියන්නේ පෞල් ජීවිතය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. කුටුම්බ ජීවිතය ගැන අවබෝධයක් තියෙන්න ඕන. පෞල් සංස්ථාව ගැන අවබෝධයක් තියෙන්න ඕන. තමන්ගේ ජීවිතයේ අභියෝග පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. අන්න ඒ කටියට තමයි පෞලේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අද ඉතින් තාත්තගේ උපන්දිනේට ඒක නිසා තමයි අම්ම බණ කියවන්නේ. ප්‍රාර්ථනා කරනවා නකුල මාතටයි නකුල පිතාටයි වගේ. අර කතාවකුත් තියෙනවනේ නේ. මොකෙන් යනකන්ද? සැරයටියෙන් අපි යන්නේ තුරා සංසාරේ අපි එකට යමු. සංසාරයෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. දෙන්නටම ජීවිතයකට යන්න හරීම ශක්තිමත්ව යන්න. ඉවසන්න, පරිත්‍යාගශීලී වෙන්න, අවංක වෙන්න, අන්‍යෝන්‍ය ගෞරවත්වය හදාගන්න. හැමතිස්සෙම අම්මා සහ තාත්තා කියන චරිත දෙක මැද්දේ ඉන්නකොට කවදාකවත් අපිට වරදින්නේ නැහැ. නකුල මාතාට වැරදුනෙත් නැහැ, නකුල පියාට වැරදුනෙත් නැහැ.
භද්‍රකාපිලානිනාට වැරදුනෙත් නැහැ. පිප්පිලි මානවකයට වැරදුනෙත් නැහැ. යසෝදරාට වැරදුනෙත් නැහැ. සිද්ධාර්ථයන්ට වැරදුනෙත් නැහැ. මොකක් නිසාද? සමානව ගියපු නිසා. නැත්තම් කාටත් වරදිනවා.